සුබදස්සක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකේ පැමිණි හැම කෙනෙක්වම අද මම ඔයාලට ගෙනාවේ ගොඩම සුපිරිම ට්‍රේලර් මූවි එකක්. මේ කතාව නිසුට කතා කළොත් මේ කතාව ඉන්නවා දන්ත වෛද්‍යවරයෙක්. හැබැයි මේ දන්ත වෛද්‍යවරයාට මානසික රෝගයක් තියෙනවා. මේ මානසික රෝගයේ හින්දා මෙයා තෘප්තියක් ලබා ගන්න කාන්තාවන් භාවිතා කරනවා. ඊට පස්සේ එයා කරන්නේ ඒ කාන්තාවන්ව ඝාතනය කරන එක. මේක කිසිම කෙනෙකුට අහුවෙන්නේ නැති වෙන තමයි සිද්ධ කරන්නේ. මිනිමරුවා හැමදාටම අභිරහසක් විතරයි. පොලිස් කාන්තාවක් තීරණය කරනවා නෑ මම හොයාගන්නම් කවුද මේ මිනිමරුවා කියලා. මේ කතාවේ නම තමයි රිපීට් ඒන්ජල්. කතාවේ ඉස්සෙල්ම මතක් කරනවා අතමත් මගේ YouTube channel එක subscribe කරන්න. පස්සේ subscribe බටන් එක දැම්මිති ක්ලික් කරලා subscribe කරන්න. ඒත් මුචි bell icon එක all කරොත් එමෙ ඔයාලට දාපුවම ඔයාගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. මේ කතාව පටන් ගන්නේ මාවතක් දිගේ ඇවිදන් යන තරුණ පුද්ගලයෙක්ගෙන්. මේ පුද්ගලයාගේ නම තමයි වොන්. වොන් කියලා කියන්නේ දන්ත වෛද්‍යවරයෙක්. වොන්ට තියෙනවා එක මානසික රෝගයක්. එයා සමහර කාන්තාවන් දැක්කට පස්සේ උමතුවකටපත් වෙනවා. ඒ විදියට එක පොලිස් කාන්තාවක්ව දැක්කට පස්සේ ඒ පොලිස් කාන්තාව සමග එක දවසක් ගත කරන්න ඕන කියලා හැඟීමක් වොන්ට ඇති වෙනවා. හැබැයි ඒ පොලිස් කාන්තාව වොන්ට පොඩ්ඩක්වත් කැමැත්තක් දක්වන්නේ. ඊට පස්සේ වොන් කරන්නේ පොලිස් කාන්තාව සිහිය නැති කරලා තමන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම මේ පොලිස් කාන්තාවගෙන් විඳගෙන ඊට පස්සේ මේ පොලිස් කාන්තාව ඝාතනය කරන එක. ඊට පස්සේ මෙයා මෙතනින් ඉක්මනින් පිට වෙලා යනවා. මිනිහ කොච්චර මැරුවත් කිසිම ගාණක් නැහැ. මේක ආරම්භයක් වගේ තමයි වොන් හිතන්නේ. කතාව එතනින් චුට්ටක් විතර අයින් වෙලා යනවා පොඩි මැරයෙක් ගාවට. මේ මැරයාගේ නම තමයි බුලි. බුලි අද තමයි හිරේ නිදහස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආ යනවා එයාගේ යාළුවා හම්බෙන්න. යාළුවත් එක්ක ටික වෙලාවක් කතා බහ කරලා ගෙදර යන්න ඕනේ කියලා හිත හදාගෙන පාර දිගේ ඇවිදන් යනකොට දකින්නවා එක කාර් එකක් යට තියෙනවා මිනිහක්. මැරලා ඉන්න කෙනා පොලිස් කාන්තාවක් කියලා දැනගත්තට පස්සේ තව ටිකක් බය වෙනවා. අද තමයි හිරේ නිදහස් වුනේ. ආපහු සැරයක් නම් හිරියට යන්න බෑ කියලා බුලි ඉක්මනින් මෙතනින් පිට වෙලා යනවා. කල්පනා කරනවා ඇත්තටම කවුද මේ මිනිමරුම කරන්න ඇත්තේ කියලා. හැබැයි බුලි හිතන්නේ මම තවදුරටත් මේක ගැන කිසිම දෙයක් දන්නේ වගේ තමයි ඉන්න ඕනේ කියලා. කඩේකට ගිහිල්ලා කැමරා කන්න හතරකොටම තවත් මැරසෙට්ටක් ඇවිල්ලා බුලිගේ ඔළුවට පිස්තල් එකක් තියලා තීරණය කරනවා කවුරු කෙනෙක් මෙතනදී පොලිසියට කතා කළොත් එහෙම මෙයාව මරලා දානවා කියලා. හැබැයි ඒ වෙනකොටත් පොලිසිය ඇවිල්ලා ඉවරයි. බොලිව බේරගන්නවා එක පොලිස් කාන්තාවක්. මේ පොලිස් කාන්තාව හරිම ලෙන්ගතුද තමයි බොලිට කතා බහ කරන්නේ. බොලි හිතන්න පටන් ගන්නවා ඇත්තටම එයා ගොඩක් හොඳයි මගේ ආදරවන්තිය වෙන්න කියලා. බොලිගේ ඔළුවට පිස්තල් එකක් තිබ්බ හින්දා බොලිටත් යන්න වෙනවා පොලිසියට කියලා කට උත්තරයක් දෙන්න. ඒ වෙලාවෙදී බොලි එයාගේ යාළුවෝ සෙට් එකට කියන්න පටන් ගන්නෙ. මම ඒ වෙලාවෙදී බය වෙලා ඉඳී නෑ. මගේ යාළුවා නම් හොඳටම බය වුණා. හැබැයි පොලිස් කාන්තාව ඒ වෙලාවෙත් එයාට වෙඩි තිබ්බේ නැත්තම් මට තිබ්බ තනියෙන් බේරෙන්න. මම එකපාරයි ගහන්නේ ඒ මිනිස්සයා එතරම් ඉවරයි. කට උත්තරේ දෙන එකටත් වඩා බොලි මෙතෙන්ට ආවේ මේ පොලිස් කාන්තාවට බැල්ම දාන්න. පොලිස් කාන්තාවගේ නම තමයි වෙන්. වෙන්ට ඉන්නවා ලස්සන නංගි කෙනෙක්. හැබැයි දැන් මේ වෙනකොට එයාගේ නංගි තවත් එක කොල්ලෙක් සෙට් කරගෙන තමයි තියාගෙන ඉන්නේ. නංගී දත්කැක්කුමක් ඇවිල තියෙනවා. ඊට පස්සේ මේ නංගී ආදරවන්තය තීරණය කරන ඉක්මනින්ම ඔයාව දන්තවෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යන්නම් කියලා. දන්තවෛද්‍යවරයා විදියට මෙතන ඉන්නේ වොන්. වොන් දකින්නවා මේ ලස්සන ගෑල්ළමියව. දැක්කට පස්සේ වොන් තීරණය කරනවා ඇත්තටම එයාගේ ඊළඟ ටාගට් එක විදියට මෙයා හොඳයි කියලා. හොඳටම හොඳයි කියලා තීරණය කරනවා. ඊට පස්සේ මේ ගෑල්ළමයාගේ දත පරීක්ෂා කරන අවස්ථාවේදී මෙයාව ටික වෙලාවකට සිහිය නැති කරනවා. සිහිය නැති කළා මෙයාගෙන් පහසක් විදගන්න උත්සාහ කළත් ඒ දේ අසාර්ථක වෙනවා. ඊට පස්සේ තීරණය කරනවා මෙයාව අත්හරින්න බෑ. මොකද මෙයා තමයි මගේ ඊළඟ ටාගට් එක. අනිවාර්යයෙන්ම මම මෙයාව කොහොම හරි අල්ල ගන්න ඕනේ කියලා. වෙන් ගෙදර ආපු ගමන් අහන්න පටන් ගන්නේ අම්මේ නංගි ගෙදර ආවද කියලා. කොහෙද? තාම නම් ගෙදර ආවේ නෑ. එයා එනකොට ඉතින් ලත වෙනවනේ. ඒක හින්දා කොයි වෙලාවෙ එයිද කියන්න බෑ කියලා අම්මා උත්තර දුන්නට පස්සේ වෙන් තීරණය කරනවා ගිහින් බලන්න එයාගේ නංගි මොකද ප්‍රමාද කියලා. අන්න එතකොට දකිනවා නංගි මේ වෙනකොට සම්බන්ධතාවයක් පටන්ගෙන තියනවා කියලා. මේ සම්බන්ධතාවයට මෙතනදී
වෙන් තරේ විරුද්ධ වෙන මේ කොල්ලටත් බැල්ල කියන්න පටන් ගන්න මගේ නගිතාම ඉගෙන ගන්නවා එක හින්දා එයාගේ පස්සේ එන්න එපා කියලා. වෙන්ව දැලේදාගන්න බිලි මේ වෙනකොට මාර උත්සාහය තමයි දරන්නේ. බිල්ලිගේ සල්ලිවලින් වෙන්ට මල් එහෙමත් ගෙනත් දෙනවා. හැබැයි මේ එකකට වක්කත් වෙන් කැමැත්තක් දක්වන්නේ. වෙන් කියන්න පටන් ගන්නේ ඕවා මට දුන්න කෙනටම අපවස්සරක් ගිහින් දෙන්න. මොකොද ඕවා හරිම බොරඳයි. වෙන්ගේ නංගිගේ නම තමයි ජෙනී. ජෙනී ආදරය කරන කොල්ලා කියන්නේ නිකම් පාංකඩෙක් වගේ එකෙක්. කවුරුර කෙනෙක් ගහගන්න කතා කළොත් එම සෙට් එකගෙම ගුටිකනවා. කොල්ලු සෙට් එක තීරණය කරනවා අද ඉදම් මේ කෙල දිහා උඹට බලන්නවක්කත් බෑ. මේ කෙල්ල අපේ කියලා ජෙනීව අයිති කරගන්න. කොල්ල තීරණය කරනවා මොනව කරන්න ඉතින් ගුටිකන තමයි වෙන්නේ. සටන් කන ගියොත්තේම ඒකහින්ද ශේප් එකේ මෙතනින් මාරු වෙලා යන්න ඕන කියලා. මෙන්න මේ වෙලාවේ තමයි මෙතෙන්ට වොන් එන්නේ. වොන් ආවත් මේ කොල්ලු සෙට් එක කියන්න පටන් ගන්නේ අංකල් මේක අපේ ප්‍රශ්නයක්. ඒකෙන් තා පැත්තකට වෙලා ඉන්න. මේකට ඔයා ඉන්වෝල් වෙන්න අවස්ථාවයක් නෑ කියලා. ඒක ඔයාලගේ ප්‍රශ්නයක් නම් මට සමා වෙන්න. ඒක නෙමෙයි පොඩ්ඩක් කට්ටි එනවද? මට තියෙනවා ඔයාලට දෙයක් පෙන්නන්න කියලා වොන් සාක්කුවෙන් ඇදලා ගන්නවා පිස්තෝලයක්. අරගෙන කියන්න පටන් ගන්නේ මේකේ උන්ට 6ක් තියෙනවා. ඔතන ඉතුරුලා තියෙන්නේත් 4 දෙනෙක් විතරයි. මැරුන්නොකා ඵලයල්ල යන්න කියලා කිව්වට පස්සේ වැඩේ ෂේප් වෙනවා. ඊට පස්සේ ජෙනීට ඉතින් සුපිරි වීරයෙක් වගේ තමයි මෙතනදී මේ දන්ත වෛද්‍යවරයා. කියන්න පටන් ගන්නේ බය වෙන්න එපා. ඊට පස්සේ එයාලා ඔයාට කරදරයක් කරන එකක් නෑ. ඕන වෙලාවක මම ඔයත් එක්ක ඉන්නවා කියලා පොඩි සම්බන්ධතාවයක් පටන් ගන්නවා. තව ටිකක් ලං කරගන්න ඕන හින්දා කට්ටියටම කියන්න පටන් ගන්නේ මම මේ වෙනකොට පොඩි පාටියක් ඇරේන්ජ් කරලා තියෙනවා අපේ ගෙදර. ඔයාලටත් ඕනනම් ඇවිල්ලා යන්න පුළුවන්. අපි දැන් යාළුවනේ. ඒකින්දා ඔයාලා ගාව ඉන්න යාළුවෝ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපේ ගෙදෙට්ට එන්න. ඊට පස්සේ පුළුවන් නේ කට්ටියට ටිකක් සෙලිබ්‍රේට් කරන්න කියලා. ජෙනී හිතන්න පටන් ගන්නේ ඇත්තටම මෙයා කියලා කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මෙයා විශ්වාස ගන්න පුළුවන්. ඒකින්දා ඇත්තටම ඒක නම් ගොඩක් හොඳයි කියලා තමන්ගේ ගෙදර කාටවත් කියන්නේ නැතුව මේ පාටියට එන්න තීරණය කරනවා. මේ වෙනකොට රාජකාරියවක්වත් හරියට කරගන්න බැරි වෙලා තියෙනවා වෙන්ට. බිලි පොඩි ලියුම් කෑලි එවන්න පටන් අරගෙන තියෙනවා හැම දවසකම. මේක මල වදයක් තමයි. හැබැයි එක වෙලාවකදී වෙන් තීරණය කරනවා බිලිට අවස්ථාවක් ලබා දෙන්න ඕන කියලා. මොකද එයාට තාම කොල්ලෙක් නෑ. එයා හිතන්න පටන් ගන්නවා මේක ඇත්තටම මගේ හරි කාලේ තමයි. එයා මේ වෙනකම් මකින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙලත් නෑ. එයාට ඕනි මාත් එක්ක කතා බහ කරන්නම් මාව ලං කර ගන්න නම් එයා මේ තරම් ලොකු මහන්සියක් වෙනවනම් පොඩ්ඩක් සලකා බලන එක ගොඩක් හොඳයි කියලා හිතනවා. හැබැයි මෙන්න මේ වැඩෙන් තමන්ගේ නංගිව අත්හරිනවා. අත්හරින්නේ නෑ. හැබැයි අමතක වෙනවා. නංගි ගැන ගොඩක් හොයලා බලනවා. මෙන්න මේ ආදර සම්බන්ධතාවය පටන් ගන්න හින්දා පොඩ්ඩක් මේක අතපසු වෙන්න පටන් ගන්නවා. ජෙනී තාම හරියට දන්නේ නෑ එයාගේ අක්කට කොල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි වෙන්නම් දන්නවා එයාගේ නංගි මේ වෙනකොටත් කොල්ලෙක් යාළු කරගෙන තමයි තේනේ කියලා. ජෙනී තීරණය කරනවා එයාගේ අක්කා පොලිසියේ ඉන්න කෙනකින්ද හදිස්සිය වක්කත් හොරෙක් ඇවිල්ලා අක්කව ගැට කැව්වොත් මම ඔයාට කියලා දෙන්නම් කොහොමද ඔයා ගැටේ ලියා ගන්නේ ඔයාගේ අත් දෙක ගැට ගහලා තියෙනකොට මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න කියලා පොඩි ස්ටෙප් එකක් කියලා දෙනවා. මේ ස්ටෙප් එක දැක්කට පස්සේ වෙන්ටත් පුදුමයි. මොකද එයා ඒක මීට කලින් දැකලා තිබ්බ දෙයක් නෙමෙයි. බිලි මෙතෙන්ට ආවට පස්සේ තමයි ඉතින් වෙන්ගෙත් පාටි රෝල් වෙන්න පටන් ගන්නේ. වෙන්ගේ මූණ ඇද වෙන්න පටන් ගත්තට පස්සේ ජෙනීට තේරණ පටන් ගන්නවා මේ වෙනකොට එයාගේ අක්කත් කොල්ලෙක් සෙට් කරගෙන තමයි ඉන්නේ. මට ලෙච්චස් ලබා දුන්නට කියලා මෙතනදී අක්කාට පොඩි ඔච්චමකුත් කරලා විහිළුවකොත් දාලා මං ඔයාව පස්සේ අල්ල ගන්න කියලා මෙතනින් පිට වෙලා යනවා. ජෙනී මේ විදියට පිට වෙලා යන්නේ එයා තීරණය කළා දන්ත වෛද්‍යවරයාගේ පාටියට යන්න. කට්ටියත් එක්ක හොඳට බියර් බීලා කෑම කාලා හොඳට පාටිය එන්ජොයි කරනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ජෙනීට තේරෙන පටන් ගන්නවා එයාගේ ඔළුව කරකැවෙනවා කියලා. වොන් මේ බියර් වලට පොඩි සිහිය නැති වෙන එන්නත් කළා හැම කෙනාටම හොරෙන්. ජෙනීට ඔළුව ගොඩක් කැරකැවෙන හින්දා එයා තීරණය කරන පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න. අන්න ඒ වෙලාවෙදී ජෙනීව අල්ල ගන්නවා වොන්. අල්ලගෙන ඊට පස්සේ එයාකින් සතුටු වෙලා තීරණය කරනවා මෙයාව මරන්නේ නෑ කියලා. නැවත පාරක් හමු වෙන්න තීරණය කරනවා. ජෙනීට එකපාරට සිහිය ආවට පස්සේ දන්ත වෛද්‍යවරයාගේ ඇත්ත තත්ත්වය ජෙනී දැනගන්නවා. අන්න එතකොට ජෙනීගේ මූණට කොට්ටේ තියලා එයාගේ හුස්ම හිර කරලා
ජිනීව ඝාතනය කරලා මේකේ වරද පටවන්නේ මෙතනදී ජිනීගේ ආදරවන්තයට. එයා දන්නේ නෑ මොකද සිද්ධ වුණේ කියලා. හැබැයි ජිනීගේ මරණ වාර්තාවේ තියෙන්නේ එයාව ඝාතනය කරන්න ඉස්සෙල්ලා ඇයව දූෂණය කළා කියලා. මේ දූෂණයට මෙතනදී සම්පූර්ණයෙන්ම අල්ලගන්නේ ජිනීගේ ආදරවන්තයව. තමන්ගේ නංගි මේ ඉන්න තත්ත්වය දැක්කට පස්සේ වෙන්ට දරාගන්න බැරි වේදනාවක් ඇති වෙනවා. තීරණය කරනවා මේ අපරාධ කරපු එකව මම මරලා දානවා කියලා. ජිනීගේ බොයිෆ්‍රෙන්ඩ්ව මරන්න උත්සාහ කළත් ඒ දේ කරගන්න බැරි වෙනවා. පොලිස් කාන්තාවක් විදියට තමගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්නේ නැතුව කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ආවේගශීලීව වැඩ කරපු හින්දා ජෙනීගේ ලොක්කා තීරණය කරනවා මට වෙන කරන්න කිසිම දෙයක් නෑ. ඔයා පහර දුන්න විදියට ඒ කොල්ලට ගොඩක් ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙලා තියෙනවා. අනිත් එක තාම එයාගේ රිපෝට් ටික චෙක් කළෙත් නෑ. එයාමද මේ වැඩේ කළේ කියලා අපි දන්නේ නෑ. ඉතින් මට වෙන කරන්න දෙයක් නෑ. මට ඔයාගේ වැඩ තහනමක් ගේන්න වෙනවා කියලා වෙන්ගේ වැඩ තහනමක් ගේනවා. පොලිසියට යන අතරතුරේදී වෙන්ට හම්බ වෙනවා වොන්ව. වෙන් වැඩියේ එයාව ගණන් ගන්නේ නෑ. හැබැයි වොන් තීරණය කරනවා මේ කෙල්ලත් නියමයි. ඇත්තටම මෙයාගේ පෙනුමත් හරියට මම මීට දවස් කීපයකට කලින් මරපු ඒ ගෑල්ළමයාගේ පෙනුම වගේමයි. ජෙනීගේ ලුක් එක මෙයාගාවත් තියෙනවා. මෙයාත් හොඳයි මගේ ඊළඟ දඩයමට කියලා. ජෙනීගේ මරණයත් එක්ක මේ කොල්ලා මේ වෙනකොට ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ජෙනීගේ මරණය ගොඩක් ලොකුවට හිතට වැදිලා තියෙනවා. තමගේ ආදරවන්තියගේ මරණයත් එක්ක කර කියාගන්න දෙයක් නැති වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයත් කඩා වැල්ලා මැරෙන්න තරම් හිතලා තමයි තියෙන්නේ. මේ වෙලාවෙදී උපදේශයක් ගන්නවනම් එන්නේ එකම කෙනා තමයි මේ දන්ත වෛද්‍යවරයා කියලා හිතාගෙන දන්ත වෛද්‍යවරයා ගාවටම ගිහිල්ලා අහන්න පටන් ගන්නවා මම දැන් මොකද්ද ડોක්ටර් කරන්නේ? මගේ ඔළුව පුපුරන්න වගේ. බැයිද ඔයාට මට බෙහෙතක් ලබා දෙන්න මේ හැම දෙයක්ම අමතක වෙන්න මට ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. එයා නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතාගන්න බෑ ડોක්ටර්. මැරෙන්න තරම් වේදනාවක් දැනෙනවා. මට ඔයාගේ වේදනාව තේරුම් ගන්න පුළුවන්. මටත් ඔය වගේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මම ඔයාට කියන්නම් කොහොමද මට ඒ වෙලාවෙදී දැනුනේ කියලා. ඇත්තටම ඔයාට වගේම මටත් මැරෙන්නම හිතුණා. හැබැයි මම මැරුන්නේ නෑ. මම තීරණය කළා මගේ මනස නිදහස් කරගන්න. මම කියලා දෙන්නම් කොහොමද ඒ දේ කළේ කියලා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ කන්දක් උඩකට නගින්න එක. මෙතන කන්දක් නැති හින්දා අපි මේ බැම්ම උඩ නගිමු. බැම්ම උඩ නැගලා ඊට පස්සේ ඇස් දෙක පියාගෙන අත් දෙක දිගාරින්න. ඔයා ගාවට එන සීතල සුළං පහරත් එක්ක ඔයාගේ හිතේ තියෙන වේදනාව නැති වෙලා යයි කියලා කියන්න පටන් ගන්නවා. ඒ වෙනකොටත් මේගොල්ලෝ ඉන්නේ බිල්ඩින් එකක් උඩ. වොන්න විශ්වාස කරලා මේ කොල්ලා තීරණය කරනවා එහෙනම් ડોක්ටර් ඔයා කියන විදියට මම කරන්නම් කියලා ඇස් දෙකත් පියාගෙන පොඩ්ඩක් එයාගේ හිත නිදහස් කරගන්න. හැබැයි අවසානයේ සිද්ධ වෙන්නේ වොන් මෙතනදි මේ කොල්ලවත් මරලා දාන එක. වොන්ට මේ වෙලාවෙදී ඕන කරලා තියෙන්නේ කොහොම හරි කරලා වෙන්ව එයා ගාවට අරගන්න. හැබැයි වෙන්ව ලං කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. බිලි ඉන්නකම් බිලි නිතරම ඇහැ ගහගෙන තමයි ඉන්නේ. වොන් තීරණය කරනවා මුලින්ම බිලීව අයින් කරන්න ඕනේ එයාගේ ක්‍රීඩාවෙන් කියලා. වොන් ගාව තියෙනවා ෆාමස් එකක්. මේ ෆාමසියේ ඉන්නවා ගොඩක් ලස්සන කාන්තාවක්. කරන්න ඕනේ මොකද්ද කියලා කාන්තාවට කිව්වට පස්සේ මේ ෆාමසියේ ඉඳපු නර්ස් තීරණය කරනවා කිව්ව දේ හරියටම ඉෂ්ට කරන්න. මෙන්න මෙතනදී බිලීව ආපහු සැරයක් පොලිසියෙන් අල්ලගන්නවා කාන්තාවකට කරදර කළා කියලා. මේ දේ දැනගත්තට පස්සේ වෙන් තීරණය කරනවා මේ වගේ ජරා මිනිස්සෙක් එක්ක මම ආපහු සැරයක් කිසිම සම්බන්ධතාවයක් පටන් ගන්නේ නැහැ කියලා. මෙන්න මෙතනදී වොන්ට අවස්ථාව ලැබෙනවා වෙන්ගේ ජීවිතේ ඇතුළට හිමීට රින්ගන්න. ගහපු ප්ලෑන් එක 100%ක්ම සාර්ථකයි. වෙන් තීරණය කරනවා එයාගේ ජීවිතයට අලුතෙන් එන කෙනාට පොඩි අවස්ථාව දෙන්න ඕනේ. එයා ගොඩක් වෙනස් කෙනෙක්. ඒ වගේම ડોක්ටර් කෙනෙක් ඉගෙනගෙන තිනවා. ඒකින්ද වැදගත් කෙනෙක් වෙන්න ඇති කියලා තමයි වෙන් හිතන්න පටන් ගන්නෙ. එක දවසක් වෙන් ඇඳුම් මාරු කරනකොට එයාට තේරෙන පටන් ගන්නවා එයා දිහා කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා. මේක ගැන ගොඩක් ලොකු සැකයක් තමයි ඇති වෙන්නේ. මොකද මේ සැකේ ඇති වෙන්නේ එයා පොලිස් කාර්යයක් හින්දා. වොෂ්රූම් එක ඉක්මනින්ම පරීක්ෂා කළත් කවුරුවක්වත් ඉන්නේ නැහැ. හැබැයි ෂවර් එකෙන් වතුර ටිකක් ලීක් වෙනවා.
කවුරු කෙනෙක් ශවයක පොඩි වෙලාවකට කලින් පාවිච්චි කළා වගේ දෙයක් තමයි නිගමනය වෙන්නේ. එළියට ආවට පස්සේ එළියේ ඉන්නවා වොන් මල් බොක්කයක් අරගෙන. මේ මල් බොක්කයත් මෙතනදී වෙන් අරගත්තට පස්සේ වෙන් දකිනවා වොන්ගේ සපත්තු දෙක හොඳටම තෙමිලා කියලා. මෙන්න මේක තමයි පළවෙනි සැකය. හිතන්න පටන් ගන්නවා මේ අලුත් චරිතය ගැන ටිකක් විතර හොයන්න ඕනේ. හොයනවා නම් අනිවාර්යයෙන්ම ටිකක් ලං වෙන්න සිද්ධ වෙනවා. ලං වුණේ නැත්තම් මෙයා ගැන කිසිම දෙයක් හොයාගන්න බෑ කියලා අතරයට ඔයා අපේ ගෙදර එන්න. මට විශේෂ දෙයක් තියෙනවා ඔයාට කියන්න. මේක මම්මගේ ජීවිතේ පළවෙනි පාට තමයි කෙනෙක්ට කියන්නේ. මේ දවස් ටිකට ඔයා මාව මාර විදියට පුදුම කළා. ඔයා කියලා කියන්නේ හරිම ආකර්ෂණීය පිරිමියෙක්. ඉතින් මම හිතනවා ඔයා ප්‍රමාද වෙන්නේ නැතුව අතරේ අපේ ගෙදර ඒ කියලා ඉක්මන් කරලා එන්න. මට ඔයාව පුදුම කරවන්න ඕන කියලා කිව්වට පස්සේ මෙතනදී වොන් තීරණය කරනවා වැඩි හරි මම මෙයාව අල්ලගත්තා. මගේ ඊළඟ කිරිල්ලිත් මේ වෙනකොට ලෑස්ති කියලා. හොඳට ලෑස්ති වෙලා ගියාට පස්සේ තමයි දැනගන්නේ මේක උකුලක් කියලා. ටික වෙලාවකට පස්සේ තීරණය කරනවා වැඩි පටන් ගන්න. වෙන්ගේ අම්මා විතරයි ඉන්නේ. වෙන්ගේ අම්මව සිය නැති කරලා ගේම ගන්න හදද්දී අම්මත් ලෑස්ති වෙලා තියෙනවා වැඩේට. මේ වෙනකොට නහයි පුළුන් ගහකට තමයි ඉන්නේ. කිසිම දෙයක් කරගන්න බෑ. වෙන් පිස්තෝලේ අරගෙන අහන්න පටන් ගන්නේ තමුන්ද මගේ නංගිට මේ දේ කළේ කියලා. බය වෙන්න පටන් ගන්නවා වොන් වෙඩි කන්න තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් බොරු කියන්නේ මෙන්න මෙතනදී හැම දෙයක්ම කියනවා. මේ දේ ඇහුවට පස්සේ වෙන් තීරණය කරනවා වෙඩි තියන්න. වෙඩි තිබ්බොත් එහෙම අනිවාර්යෙන් වෙන්ටත් හිරේ යන්න සිද්ධ වෙනවා. මේ දේ මෙහෙම වෙන්න දීලා බැරි හින්දා මෙතෙන්ට එනවා බිලි. බිලි පොලිස්කාරයෝ ටිකත් අරගෙන නියම මිනි මරුවව පොලිසියට අල්ලලා දෙනවා. නංගිගේ ඇත්ත මිනි මරුවව කොටු වෙනවා. වෙන් තීරණය කරනවා බිලි කියන්නේ නරක කෙනෙක් නෙමෙයි. එයාවත් මේ වගේ බොරුවකට මෙයා පටලවල තමයි තියෙන්නේ කියලා. මෙන්න මෙතනින් මේ කතාව ඉවර වෙනවා. ඔයාලට මේ කතාව ගැන මොකද හිතුනේ කියන එක අනිවාර්යෙන් පල්ලෙයන් කමෙන්ට් එකක් තියලා යන්න.